ගොරවන වෙලාවට අකුණු ගහන වෙලාවට ඔයාලා ප්ලග් වලට සම්බන්ධ කරලා තියෙන විදුලි උපකරණ මේ විදිහට ස්විච් එක විතරක් ඕෆ් කරාට හරියන්නේ නැහැ. ඒක ආරක්ෂිත ක්‍රමවේදයක් නෙවෙයි. ඔයාලා මේ ප්ලග් එක මෙතනින් ගලවලා අයින් කරන්න ඕනේ. ඇයි එහෙනම් අකුණු ගහන වෙලාවට මේ ස්විච් එක ඕෆ් කරාට මේ අපි සම්බන්ධ කරලා තියෙන විදුලි උපකරණ ආරක්ෂිත නැත්තේ? අන්න ඒ ගැන අද මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරගන්න අපේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක press කරලා bell icon එක click කරලා all දාලා තියාගන්න. අපි upload කරන videos වලට notification එකක් විදිහට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. හරි. අපි මුලින් බලමු ගේ ඇතුළට මේ අකුණු සරක්. එහෙම නැත්නම් surge එකක්. එහෙම නැත්නම් high voltage එකක් එන්න තියෙන ආකාර මොනවද කියලා. සාමාන්‍යයෙන් ගෙදරකට directly අකුණක් වැදුනොත් ඒ wiring එක තියා මොනවාක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ වුණාට මේ විදුලි උපකරණ පිච්චෙන්න high voltage එකක් හොඳටම ප්‍රමාණවත්. සාමාන්‍යයෙන් voltage 1000ක් 1500ක් වගේ ආවත් අනිවාර්යයෙන්ම මේ අපි විදුලි උපකරණ පිලිස්සලා යන්න පුළුවන්. අපි දැන් බලමු ගෙදරකට මේ අකුණු සරක් ගැහුවාම එහෙම නැත්නම් සාමාන්‍යයෙන් high voltage එකක් එන්න පුළුවන් ප්‍රධාන ආකාර මොනවද කියලා. පොළවෙන් එන්න පුළුවන්. පොළවෙන් එන්නේ කොහොමද? ඔයාලා ගෙදර ආශ්‍රිතව තියෙනවා නම් තාල වර්ගයේ ගස් අපි හිතමු පොල් ගහක් කියලා. මේ පොල් ගහකට අකුණක් ගැහුවාට පස්සේ මේ පොල් ගහ දිගේ නැවත පොළවට භූගත වෙනවා මේ වෝල්ටේජ් එක අකුණ. ඉතින් ඔයාලා ගෙදර වයරින් එක කරලා earth බටයක් එක earth wire එක පොළවට සම්බන්ධ කරලානේ තියෙන්නේ. ඉතින් මේ පොල් ගහ කිට්ටුව තියෙනවා නම් සාමාන්‍යයෙන් මේ පොළවට භූගත වුණාම ඒ පොළවට භූගත වෙච්ච කරන්ට් එක නැත්තම් ලෝඩ් එක වෝල්ටීයතාව මේ earth බටේ දිගේ ඇවිල්ලා ඒකට සම්බන්ධ කරලා තියෙන earth wire එක දිගේ ඇවිල්ලා ගෙදර විදුලි පද්ධතියට සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද ඒ earth wire එක plug base වලට සම්බන්ධ කරලා තියෙන හින්දා මුළු ගෙදරම. ඉතින් අන්න එහෙම වුණොත් අනිවාර්යයෙන්ම එන්න පුළුවන් high voltage එකක් ගේ ඇතුළට. ඒ වගේම තමයි මේ high tension line තියෙනවා, ලොකු විදුලි කණු තියෙනවා. මේවා ආශ්‍රිතව එක එක voltage unbalance වෙනවා. සහ ඒවට අකුණු වදිනවා. ඉතින් මෙන්න මේ හින්දා අපිට current එක එන wire දෙක තියෙනවානේ. අන්න ඒක දිගෙත් අපිට high voltage එකක් නැත්නම් surge එකක් එන්න පුළුවන්. මෙන්න මේ ප්‍රධාන ආකාරය දෙක තමයි දැනට බහුලවම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. එහෙනම් මං ඇයි කිව්වේ අකුණු ගහන වෙලාවට අපි උදාහරණයක් විදිහට මේ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් ගමුකෝ. ඉලෙක්ට්‍රොනික ඩිවයිස් ඉක්මනට පිච්චෙනවා. හරිද? අපි හිතමු ටීවී එකක් ඔයාලා ඕනද අකුණු ගහන වෙලාවට ප්ලග් කරලා තියෙන්නේ. ඔයාලා ප්ලග් එකකින් ගලවන්නේ හැබැයි ස්විච් එකෙන් ඕෆ් කරලා දානවා. එහෙම ප්‍රමාණවත් නැහැ. හරි. දැන් බලන්න මේ ස්විච් එකක් ගලවලා තියෙනවා ප්ලග් එකක. මේක ඇතුලේ මේ විදුලිය සම්බන්ධ වෙන්න විසන්ධි වෙන්න චූටි තහඩු කෑල්ලක් එහාට මෙහාට යන්නේ. සම්බන්ධ වෙන්නේ විසන්ධි වෙන්නේ. ඉතින් මේ තහඩු කෑල්ල අපි හිතමු ස්විච් එක ඕෆ් කරා කියලා. ස්විච් එක ඕෆ් කරාම මේ තහඩු කෑලි දෙක අතර ગેප් එක එහෙම නැත්නම් පරතරය වෙන්නේ සාමාන්‍ය මිලිමීටර් 2ක් 3ක් වගේ පරතරයක් තියෙනවා. ඉතින් මේ ગેප් එක ප්‍රමාණවත් මදි සාමාන්‍ය වෝල්ටේජ් 1000ක් විතර එනවා කියලා හිතන්නකෝ. මේ වෝල්ටේජ් 1000 1500 මේ චූටි ગેප් එක ප්‍රමාණවත් නැහැ. මේ ગેප් එක ළඟ හින්දා දුර ප්‍රමාණය ළඟ හින්දා මේ වෝල්ටේජ් එක ජම්ප් කරනවා. මේ තහඩු කැලි දෙක අතරින් සම්බන්ධ වීමක් වෙනවා. ජම්ප් කරනවා. ඒක ජම්ප් වෙන්න ගොඩක් ලේසියි. මොකද හයි වෝල්ටේජ් එකක් හින්දා. අන්න ඒක හින්දා ස්විච් එක ඕෆ් කරාට ප්‍රමාණවත් මදි. ප්ලග් එක ඕෆ් කරලා තිබ්බත් ඔයාලා අහලා ඇති ගොඩක් කට්ටිය කියනවා අහලා ඇති අකුණු ගහනලාට හැබැයි අපේ ටීවී එක පිච්චුණා ස්විච් එක ඕෆ් කරලා තිබුණේ. ඒත් ටීවී එක පිච්චිලා. ෆෝන් එක charge එකට දාලා තිබ්බේ හැබැයි ස්විච් එක ඔන් කරලා තිබුණේ නැහැ. ඒ වුණාට ෆෝන් එක ඔන් වෙන්නේ නැහැ. ෆෝන් එක පිච්චිලා. අන්න ඒ හේතු සාධක හින්දා තමයි අපි කියන්නේ ප්ලග් බේස් එකට සම්බන්ධ කරලා තියෙන සියලුම විදුලි උපකරණ අකුණු ගහනලාට ගලවලම අයින් කරන්න ඕනේ. ඒ කියන්නේ ප්ලග් බිත්තියෙන් ගලවලා අයින් කරන්න ඕනේ. එතකොට තමයි මේක ආරක්ෂිත වෙන්නේ. ඉතින් මම හිතනවා මේකට උත්තරේ ඔයාලට ලැබුණා ඇති කියලා. ඉතින් සාමාන්‍යයෙන් ගොරවනකොට අපිට තීරණය කරන්න පුළුවන් විදුලිය එන වෙලාවයි සහ සද්ද එන වෙලාවයි. ඉතින් එතකොට ඔයාලට තීරණය කරන්න ඕනේ මේ අකුණ ගහලා තියෙන ළඟද දුරද කියලා. ඉතින් අකුණු ගහන වෙලාවට අනිවාර්යයෙන්ම ඔයාලගේ ඉලෙක්ට්‍රොනික උපකරණ ආරක්ෂා කරගන්න ප්ලග් එකකින්ම ගලවලා අයින් කරන්න ඕනේ. මම හිතනවා කීප දේ පැහැදිලි නැති කියලා තේරිච්ච නැති තැනක් තියෙනවා අනිවාර්යයෙන්ම අපිට කමෙන්ට් එකක් දාලා අහන්න අපි කැමති ඒකට උත්තර දෙන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් කරන්න. තවත් යාළුවෝට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා. අකුණු ගහන වෙලාවට එහෙනම් ඔයාලට අද ඉඳන් විදුලි උපකරණ ආරක්ෂා කරගන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න ගිහිල්ලා ඉන්න සියලුම දෙනාට සුබ දවසක්.